Photoshop, Illustrator, InDesign, Corel Draw, Dimension මෙන්න මේ වගේ industry specific softwares වල knowledge එක apply කරන්න නැතුව knowledge එක නැතුව ඔය කියන canva.com වෙන්න පුළුවන් freepik.com වෙන්න පුළුවන් මේ වගේ AI integrated web applications වල knowledge එක විතරක් තියලා ඇත්තටම ඔයගලන්ට බෑ professional graphic designer කෙනෙක් විදිහට මෙන්න මේ industry එකේ survive වෙන්න. ඒකට හේතුව තමයි Canva වෙන්න පුළුවන් freepik වෙන්න පුළුවන් මෙන්න මේ වගේ web applications ඇත්තටම අපි හඳුන්වන්නේ supplementary supportive applications මිසක් මේවා industry specific applications නෙමෙයි. ඒ වගේ මෙන්න මේ softwares ටික ඇත්තටම use කරලා industry specific unique designs 100% fulfill කරගන්න අවශ්‍ය කරන ඒ support එක මෙන්න මේ Canva වෙන්න පුළුවන් freepik වෙන්න පුළුවන් අපිට ඒ support එක ඒ softwares වලින් ලබා ගන්න බෑ. ඒ applications වලින් ඇත්තටම ලබා ගන්න බෑ. මම ඒක සුළු උදාහරණයක් කරා ඔයගලන්ට ඔප්පු කරලා පෙන්නන්න prove කරලා පෙන්නන්න එන්න මගේ screen එක පැත්තට right දැන් ඔයගලන්ට මගේ තිරේ දිස් වෙනවා ඇති මෙන්න මේ image එක right මට මෙන්න මේ image එක use කරන්න ඕනේ මගේ client හිතන්නකෝ මගේ client කෙනෙක් ඇවිල්ලා එයාට post design එකක් කරලා ඕනේ Facebook එකේ marketing එකක් කරන්න right එයා nursery එකක් පටන් ගන්න යන්න කියලා හිතමුකෝ okay එතකොට එයා post design එකක් කරලා ඉල්ලනවා ඉතින් මම මේ image එක use කරන්න යනවා එතකොට මට මේක ඇත්තටම image එකේ background එක remove කරගන්න ඕනේ. නමුත් මේ ඉස්සරහින් තියෙන මේ building box images ටිකයි මේ ළමයි දෙන්නගේ images ටිකයි හරියට පැහැදිලිව තියෙන්න ඕනේ. right. එතකොට ඔන්න freepik.com කියන මේ website එක හරහා තමයි මම මේ image එක download කරගන්න යන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ දැන් AI tool එකකුත් ඒගොල්ලන් introduce කරලා දීලා තිනවා. background remove කරන්න, background එක replace කරන්න, right. එතකොට object එකක් remove කරන්න මෙන්න මේ වගේ tools කීපයක් ඒගොල්ලන් ලබා දීලා තියෙනවා beta version එකේ. මෙන්න මේ වගේ කතන්දර ගොඩාක් තියෙනවා. right anyway මට ඕනේ අතට මේකේ background එක remove කරන්නනේ. ඉතින් මම try කරලා බලන්නම්. ඔන්න background එක remove background කියන option එක දෙනවා. දැක්කද? so මගේ අවශ්‍යතාවය එයා 100% fulfill කරේ නැහැ. මට ඇත්තටම මේ building box මේ ඔයගලන්ට front screen එකේ පේන මේ ළමයි දෙන්නගේ ඉස්සරහා තියෙන මේ building box වල දැන් කැලි බැලි අඩු වෙලා තියෙනවා. background එක නම් අනේ remove කරා. නමුත් ඔයගොල්ලෝ මේ hair එක චුට්ටක් බැලුවා නම් මේ ළමයාගේ මේ hair එක හරිය මේ smoothness part එක හරිය චුට්ටක් බැලුවා නම් මෙතනත් හරියට එයා remove කරලා දුන්නේ නැහැ. ඉතින් 100% මේ AI technology එක ඇත්තටම අපිට උදව් කරන්නේ නැහැ. අපිට අවශ්‍ය සමහරක් images වලට එයා ඒක හරියටම support කරන්නේ නැහැ. මෙවැනි අවස්ථාවකදී yes of course design කෙනෙක් වශයෙන් ඔයා මේ freepik කියන මේ supplementary tool එක පාවිච්චි කරලා ඔයාට design එකට අවශ්‍ය කරන images download කරලා සමහරක් images immediately ඔයාට background remove කරලා use කරන්න පුළුවන්. නමුත් මේක ඇවිල්ලා complicated image එකක්. detail එක වැඩි image එකක්. right මේවැනි image එකක් ඔයාට remove කරන්න නම් ඇත්තටම Photoshop කියන software එක පාවිච්චි කරන්න වෙනවා. right ඔන්න දැන් මම Photoshop එකට යන්න. Photoshop එකේ right ඔන්න බලන්න. ඔය තියෙන image එක. හරිද? මම download කරලා Photoshop එකේ open කරගත්තා. ඊට පස්සේ Photoshop එකේ තියෙන AI technology එකක් selection tool එකට ගිහිල්ලා select subject කියලා දුන්නා. මේ තියෙන subject කියන එක දුන්නා ගමන් මොකක්ද වෙන්නේ? යා මෙන්න මේ විදිහට ටක් ගාලා selection board එකක් යා draw කරලා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මේ කොහේ හරි අඩුපාඩු තියෙනවා නම් මෙතන කිසිම අඩුපාඩුවක් ඇති වෙලා නැහැ. කොහේ හරි අඩුපාඩුවක් ඇති වෙලා තියෙනවා නම් අපිට පුළුවන් තව මෙතන තියෙන tools use කරලා ඒ අඩුපාඩු ටික පොඩි touch up එකක් කරලා ඉවර වෙලා මෙතන තව option එකක් තියෙනවා. මම කියවනේ මෙන්න මේ බලන්න මේ feathers. මම මේක zoom කරන්න. zoom කරා මෙන්න මේ ළමයාගේ මේ hair එකේ මෙන්න මේ smoothness part එක අපිට මේකත් image එකට හරියට ගන්න ඕනේ. මෙන්න මේකත් හරියටම image එකට ගන්න ඕනේ. right එතකොට තමයි reality එකක් තියෙන්නේ. right realistic look එකක් අපිට මේ design එකට ගන්න පුළුවන් වෙන්නේ. right එතකොට ඒක අපිට හදන්න පුළුවන් ඇත්තටම මේ Photoshop එකෙන් මිසක් මෙන්න මේ freepik එකෙන් ඒ වැඩේ කරන්නේ නැහැ. right ඔන්න බලන්න දැන් මම යනවා Photoshop එකේ select කියන option එකට ගිහිල්ලා select and mask කියන option එක ලබා දීමක් කරනවා. දීලා ඉවරලා මෙතනදී සෑහෙන tools and techniques ගොඩාක් තියෙනවා. right මම මේ ඔක්කොම පාවිච්චි කරන්න යන්නේ පොඩි කටි ක්‍රමයක් මම ඔයගලන්ට මේ කියලා දෙන්න යන්නේ. ඔන්න බලන්න මෙතනින් තියෙනවා on black කියලා option එකක් මම මේක තෝරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා for example refine edge brush tool කියලා option එකක් තියෙනවා. tool එකක් තියෙනවා. මෙන්න මේ tool එක චුට්ටක් අපිට support එකක් දෙනවා. මේ smooth area අපිට හරියට selection එක කරගන්න. right ඉතින් මම මොකද කරන්නේ? ඒ area එක උඩ මම චුට්ටක් paint කරනවා මෙන්න මේ විදිහට. okay ඔන්න paint කරගත්තා. මට අවශ්‍ය තැන් ටික බලන්න. right දැන් බලමු. දැන් මම චුට්ටක් මෙන්න මේ panel එකේ පල්ලයට ගිහිල්ලා මෙතන output setting කියන එක යටතේ output එක මම layer mask කියන option එක දීලා okay එකක් ලබා දෙනවා. දුන්නාම දැන් ඔයගලන්ට පේනවා දැක්කද මේ smoothness areas ටික හරියටම එයා crop කරලා අරන් තියෙනවා. මේ hair part එක ඔයාලට පේනවා ඇති. right ඒකත් හරියටම crop කරලා අරන් තියෙනවා. දැන් මේ building box set එක හරියට මට අවශ්‍ය වෙන විදිහට එයා හරියට මට ඒක generate කරලා දීලා තියෙනවා. නමුත් මෙතනදී ඒක එයා හරියට කරේ නැහැ. එහෙනම් designer කෙනෙක් වශයෙන් ඔබ මේ දෙකම පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. දැක්කද?
ඔබත් ප්‍රොෆෙෂනලි ක්වොලිෆිකේෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මම කියපාර softwares ටික Photoshop, Illustrator, InDesign, Dimension, CorelDRAW මෙන්න මේ වගේ softwares ටික අනිවාර්යයෙන් මේකේ දැනුම ලබා ගත යුතුයි. ඉතින් මේ හැම දැනුමක්ම include කරලා අපි full stack professional graphic design diploma course එකක් අපි introduce කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් අපේ campus එකත් එක්ක සම්බන්ධ වෙලා මේ දැනුම සර්ව සම්පූර්ණයෙන් ඔයගලන්ට අවශ්‍ය වෙන විදිහට ලබා ගන්න. ඉතින් මෙතනින් ඇත්තටම මේ ලබා දෙන්න යන්නේ මේ software එකක් පාවිච්චි කරන විදිය, මේ tools එක තියෙන මේ skill එක unlock කරන එක ගැන විතරක් නෙමෙයි. ඇත්තටම මේ සම්පූර්ණ diploma එකම 6 month diploma එකක් විදිහට අපි design කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් සම්පූර්ණ course එක හරහා industry specific requirement එකට අනුව ඔබගේ graphic design skill එක apply කරන්න කොහොමද කියන එක පිළිබඳව අපි industry project based knowledge එකක් apply කරලා තමයි මෙන්න මේ lessons plans ටික අපි හදලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට සම්බන්ධ වෙලා ඇත්තටම මේ full stack graphic designer කෙනෙක් වෙන්න අවශ්‍ය කරන knowledge එක ඔයගලන්ට unlock කරගන්න පුළුවන් මෙන්න මේ course එක හරහා. එතකොට course එක ඇත්තටම මාස 6යි. ඉතාමත් අඩු ආයෝජනයකින් ඔයගලන්ට මෙන්න මේ diploma එක අපේ campus එක හරහා ලබා ගන්නට පුළුවන්. එතකොට diploma එකේ ඉඳන් high diploma එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ post graduate diploma ඒ වගේම degree program එක දක්වා ඔයගලන්ට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා මේ graphic design industry එකේ මේ field එකේ. right. ඉතින් ඒකට අවශ්‍ය කරන පසුබිම අපි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ට choosing options කීපයක් තියලා තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට අවශ්‍ය නම් අපේ campus accreditation එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් national accreditation එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් globally recognition එකක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් British qualification accreditation එකක් ලබා ගන්නට පුළුවන්. ඉතින් සම්බන්ධ වෙන්න අපේ campus එකත් එක්ක.